අවුරුදු 60කට කලින් ටොයිලට් යනවා කියලා ඔෆ්ලයින් ගියපු නෙත්මි. ආයේ කවදාවත් ඔන්ලයින් ආවේ නැහැ. මං හිතන්නේ තාම රෙනවා ඇති. මම ඔයාට WhatsApp එකට මෙසේජ් එකක් එවන්න කිව්වා නේද? ඇයි ඔයාට මෙසේජ් එකක් එවන්න බැරි වෙන්නේ? කොහෙද බල්ලෝ යන්නේ? පාර උඹේ තාත්තගේද? ඉක්මනට යමු මල්ලි. මොන කරුමයක්ද මම මේ ගෙවන්නේ? මේකිගේ ජංගිදම් මං හොදන්න ඕන. නංගි අපිට මේක නවත්තන්න වෙනවා. ඉතින් අපි ආපු දුර වැඩි. දරාගෙන මේ හැමදේම. ඒ වුණාට නංගි මේ බස් එකේ තව දුර ගියොත් මට වමනේ යනවා මේ ඩ්‍රයිවර් එලවන විදියට. NS එක පොඩි එකෙක් ඇවිල්ලා මගෙන් අහනවා පොතට පොත දාලා දුවන්න. NS දුවයි පකක්. තරුෂ බල්ලෝ. මේ ළමයව බාරගනින්. ඇන්ටිලා ටෝක් කරා නම් දැන් මාව බැඳපන් මිනිහෝ. නැගපු කැටිය ටිකට් ගන්න. කවින්දු අයියේ. ඔයාට නගින්න නැහැනේ බබා. මම ටිකට් ගන්නම්. යාළුවනේ අපි දැන් හඳේ ඉන්නේ. මාතර බත් කඩයක් තියෙනවා බඩ. අපි කන්න යමු. කුණු ගොඩේ මැස්ස මං තේරුම් ගත්තේ පස්සේ මං ඒත් මම පණ පිටින් සදමාලි. ඇට් එකට ගිහින් එන්නම් කියලා ඕෆ්ලයින් ගිය හිරුනි අවුරුදු 60ක් ගියා. තාම ආවේ නැහැ. තාම රෙනවද කොහෙද? ඇයි ඔයා පාන්දර වෙනකන් ඔන්ලයින් ඉන්නේ? රැට නිදාගන්නේ නැද්ද? නින්ද වගේද කොල්ලෝ මට මේ ගම ආරක්ෂා කරන්න තියෙනවෝ. රැල්ලට අක්කිල එක්ක යාළු වෙන්න යන්න එපා. හේතුව ගේ අතුගාලා ඇවිල්ලා කියන්න. මැරෙන්නද හදන්නේ? පාරෙන් අයින් වෙන් හුත්. ලෑස්ති වෙලා ඉන්න. මම දුවන්න පටන් ගත්තම ඔයාලා කවුරුත් බේරෙන්නේ නැහැ මල්ලි.